මහනුවර සිට අනුරාධපුරය බලා දහවනයමින් වූ පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් ඉලක්ක කර ගනිමින් LTT ත්‍රස්තවාදීන් දඹුල්ලේදී පුපුරවා හැරී බෝම්බෙන් පුද්ගලයෝ 18 දෙනෙක්ගේ විතක්ෂයට පත්වෙති. අද අලියම 5:15ට පමණ මහනුවර සිට අනුරාධපුරය බලා ගමන් ආරම්භ කළ CPNA 0.2 දරන ආසන 58ක් පවතින බස් රථය දඹුල්ල බස් නැවතුම්පලට පැමිණ යලි ගමන් ආරම්භ කරන අවස්ථාවේදී ත්‍රස්තවාදීන්ගේ මෙම ම්ලේච්ඡ බෝම්බ ප්‍රහාරයට ලක්විය. පෙරවරු 7:05ට බස් රථය දඹුල්ලෙන් ගමන් ආරම්භ කරන විට බස් රථය මගීන්ගෙන් පිරී පැවතින එහි සිටි විශාල පිරිසක් අද පස්වරුවේ අනුරාධපුර රුවන්වැලි සෑය අභියස පැවැත්වෙන ආලෝක පූජාවට සහභාගී වන බැතිමතුන් වීමද තවත් ඛේදනීය තත්වයකි. බෝම්බය පුපුරා ගිය විගස ප්‍රදේශවාසීහු මහත් පරිශ්‍රමයක් දරා දිවි ගලවාගත් සහ තුවාල ලැබූ මගින් රෝහල් කරා රැගෙන යාමට කටයුතු කළහ. ප්‍රදේශවාසීන් Tamanගේ දිවි පරදුවට තබමින් අනතුරටපත් වූ මගීන්ට ජීවිත දාණය ලබා දීමට අපමණ වෙහෙසක් ගත් අයුරුද දක්නට තිබුණි. එමෙන්ම තුවාලකරුවන් කුරුණෑගල දඹුල්ල සහ මහනුවර රෝහල් වලට රැගෙන යාමට ඔවුහු කටයුතු කළහ. සිද්ධිය සැලවූ වහාම අවට රෝහල්ද තුවාලකරුවන්ට කඩිනමින් ප්‍රතිකාර ලබා දීම සඳහා කාර්ය මණ්ඩල සීරුවෙන් තබා තිබුණි. රෝහල් වලට රැගෙන එන තුවාලකරුවන්ට ඔවුහු කඩිනමින් ප්‍රතිකාර ලබා දීමටද පියවර ගත්හ. එමෙන්ම අසාධ්‍ය තත්ත්වයේ පසු වූ රෝගීන් කීප දෙනෙකු කොළඹ ජාතික රෝහලට මාරු කර යැවීමටද වෛද්‍යවරු ක්‍රියා කළහ. සිද්ධිය සැලවූ වහාම ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත මැති ඇමතිවරු රැසක් සිද්ධිය වූ ස්ථානයට ගොස් එහි තත්ත්වය සොයා බැලූහ. අනතුරුව ඔවුහු තුවාලකරුවන් ප්‍රතිකාර ලබන රෝහල් වලටද ගොස් එහි කටයුතු නිරීක්ෂණය කළහ. දඹුල්ලේ මේ සිද්ධිය වෙච්ච වහාමම කුරුණෑගල රෝහලට මම පැමිණියා. මේ අහිංසක නිරායුධ සීල් වැසියන් මේ විදියට ඝාතනය කිරීම ඉතාම කීර්තිජනක සිද්ධියක් විතරක් නෙවෙයි අපි තරයේ එක හෙලා දකිනවා. අපි රජයක් පැත්තෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය අපි මේවට පසුබට වෙන්නේ නැහැ. මේවා පියගුළු නිවිච්ච නිවට ක්‍රියාවක් හැටියට අපි සලකන්නේ. අපි කනගාටු වෙනවා මේ ආගමික වතාවත් වලට යන අහිංසක දුප්පත් ජනතාවට මේවට ඉරියව්වකටපත් වීම ගැන. හැබැයි අපි ඒ නිසා මේ ඉස්සරහට ඉපාදිය පසු යන්න අපි බලාපොරොත්තු වෙනවා. අපි තාම කනගාටු වෙනවා අහිංසක මේ රටේ පුරවැසියන් මේ විදිහට ඝාතනය කිරීම උලගන්න බැරි අපරාධයක් උලගන්න බැරි දෙයක් හිට අපි දකිනවා. නමුත් අපි මේ සිද්ධියත් එක්ක වැඩි තවත් දැඩිව ඉක්මනින් ත්‍රස්තවාදී පරාජය කිරීමට කටයුතු කරනවා කියන එක ප්‍රකාශ කරන්න කැමැතියි. සෑම මරණයක් සඳහාම රුපියල් 50000ක මුදලක් ගැනීමට රජය වහම තීන්දුව කළා තිනවා අතිගරු ජනාධිපතිතුමාගේ නියෝගයෙන්. ඒ වෙනුව රුපියල් 50000ක් අද මෙම මලසරු හඳුනාගත්තට පස්සේ පවුල් වලට ලබා දීමට අවශ්‍ය කටයුතු කරනවා. සාමාන්‍ය ජනතාව මරා දැමීමෙන් එයයි බලාපොරොත්තු වෙන්නේ. සාමාන්‍ය ජනතාව කුපිත කරවලා මේ යුද්ධය නවත්වීම තමයි අරමුණ වෙලා තියෙන්නේ. රෝගීන් සියලු දෙනාටම අවශ්‍ය කරන සියලුම පහසුකම් මේ වෙනකොට රෝහලේ තියෙනවා. බෙහෙත්වල සිට අනිකුත් සියලුම අවශ්‍යතාවයන් සපුරන්නට අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා මේ වෙනකොට.